මේ තියෙන්නේ කඩමණ්ඩිය. කඩමණ්ඩියේ තියෙනවා කම්මලක්. කම්මලේ ප්‍රධාන රාජකාරිය තමයි ගමේ අයට අවශ්‍ය යකඩ බඩු හදලා දෙන එක. ඒ සඳහා භාවිතා කරන විශේෂිත උපකරණ කිහිපයක්ම තියෙනවා. කම්මලේ ප්‍රධානම යන්ත්‍රය තමයි මයින්හම කියලා කියන්නේ. මේ තියෙන්නේ මයින්හම. මේ මයින්හම ඇදලා හුලන් අරගෙන අර පොල් කටු අඟුරු ලිපාවුලනවා. ඊට පස්සේ ඒකට රත් වෙන්න යකඩයක් දාලා ඒ රත් වෙච්ච යකඩය අල්ලන්න මේ අඬුව භාවිතා කරනවා. ඒකට අපි දැහි අඬුව කියලා කියනවා. දැහි අඬුවෙන් අල්ලගත්ත යකඩය මේ තියෙන්නේ කිනිහිරයක්. කිනිහිරය මත තියලා ගල් මිටියකින් තමයි තලා ගත්තේ. එහෙම තලාගෙන හදාගත්ත යකඩ පතුරක් ගොනෙකුගේ කුරයකට සවි කරන ආකාරයක් එකතු කරලා තියෙනවා. අපි ඒකට කියනවා ලාඩම් ගහනවා කියලා. ඒ කාලේ ගැල් වලින් බඩු පටවගෙන යන සත්තුන්ගේ කුර ඉක්මනින් ගෙවෙනවා. මේ කුර ගෙවෙන එක අවම කරන්න තමයි මේ විදිහට ලාඩමක් ගැහුවේ. ඒත් එක්කම කම්මලෙන් තවත් රාජකාරියක් කරනවා. තමයි හං වඩු ගහන එක. සතාගේ අයිතිකාරයට සතා වඳුර ගන්න පහසු වෙන්න අයිතිකරුගේ නමේ අකුරක් හෝ දෙකක් රත් වෙච්ච යකඩයක් ආධාරයෙන් සතාගේ සම මත පිට සලකුණු කරන එකට අපි කියනවා හං වඩු ගහනවා කියලා. ඒ තමයි කම්මලේ රාජකාරිය.